එහෙනම් මම කාංචනා අනුරාධි. මම බොහොම හිමින් තමයි මගේ ගමන පටන් ගත්තේ. එහෙම ගත්තොත් එහෙම කලින් වීඩියෝ එකේ දැක්කා ජර්නි එකක් විදිහට ගත්තොත් මගේ පාසල් කාලේ ඉඳන් මම ගායනයට, නර්තනයට, රංගනයට මේ හැම දෙයකම ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඉතින් මම ගායිකාවක් වෙනවා කියලා හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි ඇත්තටම. නමුත් කාලයත් එක්ක මේ සබහාදහමෙන් ලැබුණ මෙසේජස් එක්ක නිරායාසයෙන්ම මම සංගීතය වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් කියලා මට දැනෙන්න ගත්තා. ඉතින් කාංචනා කියන කෙනාට ගේ ජීවිතේ සමාන කරන්න පුළුවන් දෙයක් නම් මම හිතන්නේ මියුසික් කියන එක. ඉතින් මම මේ වෙලාවේ ඔයාලත් එක්ක මතක් කරන්න මගේ පාසල් කාලේ එහෙම නැත්නම් මගේ මේ ජර්නි එකේ ලස්සන මතක දෙකක්. ඉතින් පළවෙනි අවස්ථාව තමයි 2016 වසරේ මට අවස්ථාව හිමි වෙනවා වසරේ ප්‍රශස්තතම සාම්ප්‍රදායික ජනගායිකාවට හිමි රාජ සම්මානයට පාත්‍ර වෙන්න. ඉතින් ඒක මට ලොකු අවස්ථාවක් වුණා. කලින් මගේ වාසනාවකි කිව්වා වගේ 16+ එක විනින් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකට මට ආරාධනා ලැබෙන්නේ ජයග්‍රහණත් එක්ක. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඕගනයිස් කරපු වෝකලයිස් ජෙනරේෂන් 4 තරඟාවලියේ විනර් වෙන්න ලැබෙනවා. ඉතින් මේ ජයග්‍රහණ පාසල් මට්ටමින් තමයි හැමදේම ආරම්භ